සුබෝදෑසනක් හැමෝටම ජේසුස්වීටයි. අද දවසේත් සමිඳුන්ගේ වචනේ හොයාගෙන දේවපාමුලට ආව ඔබ සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා. අදත් අපි බලමු ස්වාමින් වහන්සේගේ වචනේ අපි කියවමු ගීතාවලිය 5:3. ස්වාමිනි උදේ වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක. උදේ වේලෙහි ඔබට මාගේ යාච්ඡාව පිළියෙල කොට බලා සිටින්නෙමි. මේක දාවිඩ්ගේ ගීතයක්. ඉතින් දාවිඩ් කියනවා දෙවියන් වහන්සේට උදේ වේලෙහි ඔබට මාගේ යාච්ඡාව පිළියෙල කරනවා කියලා. ඉතින් ඒ අතරතුර දාවිඩ් කියනවා ස්වාමිනී උදේ වේලෙහි ඔබ මගේ හඬ අසනසේක කියලා. ඉතින් දෙවියන් වහන්සේ උදේ අපේ හඬ අහන්න බලාගෙන ඉන්නවා කියලා වැටහෙනව නේද? ඉතින් ස්වාමින් වහන්සේ අපි වටිනවද? ස්වාමින් වහන්සේ අපේ හඬ අහන්න උදේම අලුයමම බලාගෙන ඉන්නවා කියලා දාවිඩ් කියනවා. ඉතින් ඒ බලන් ඉන්න දෙවියන් වහන්සේට දාවිඩ් යාච්ඡාවක් පිළියෙල කරලා තියලා තියෙනවලු. ඉතින් එවෙල යාච්ඡා කරනවා කියලා නෙමෙයි දාවිඩ් කියන්නේ පිළියෙල කරලා තියලා තියෙනවා කියලා තමයි දාවිඩ් කියන්නේ. ඉතින් ඔබත් මෙහෙම යාච්ඡා කරන කෙනෙක්ද? ඔබත් දෙවියන් වහන්සේට යාච්ඡාවක් පිළියෙල කරලා බලන් ඉන්නවාද? මොකක්ද මේ පිළියෙල කිරීම? ඉතින් ඔබගේ ගෙදරට නෑ කෙනෙක් එනවා නම් දැන් ඔබ එයාලට රාත්‍රී ආහාරය නම් ලෑස්ති කරන්නේ. ඉතින් එදා දවසම උදේ ඉඳලා ඔබ ඒ වෙනුවෙන් වෙහෙසෙනවා නේද? එයාලා කන්න කැමති කෑම දානවා, කෑම වර්ග ඇඩ් කරනවා මෙනු එකට. ඉතින් ඒවා හදලා උදේ ඉඳලා තියලා රාත්‍රියට ආහාර වේල පිළියෙල කරලා නෑ එනකම් බලන් ඉන්නව නැත්නම් මිතුර එනකම් බලන් ඉන්නවා වගේ ඔබගේ යාච්ඡාවටත් ස්වාමින් වහන්සේ කැමති දේවල් දාන්න ඕනේ. ඒකයි කියන්නේ ඔබ ඔබේ මිතුරා කැමති දේනේ ලෑස්ති කරන්නේ. ඉතින් යා බටු මෝජුට ආස නම් ඔබ බටු මෝජුව හදලා තියෙනවා. ඒ වගේ ඔබට ඕන දේ නෙමෙයි ඔබේ යාච්ඡාවට දාන්න ඕනේ. ස්වාමින් වහන්සේ කැමති දේ තමයි ඔබේ යාච්ඡාවට ඔබ එකතු කරන්න ඕනේ. ඉතින් ඒ එකතු කරලා පිළියෙල කරලා ඒ කියන්නේ නැගිට ගමන් දන ගහන එක නෙවෙයි. ඔබ නැගිටලා ඔබ පවිත්‍ර වෙලා ඔබ ඉන්න ඕනේ කාලයක් ස්වාමින් වහන්සේ ළඟට වෙලා ඔබගේ යාච්ඡාව ඔබ පිළියෙල කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබ යාච්ඡා කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් දාවිඩ් යාච්ඡා කරන්නේ අන්න එහෙම කියලා අද ස්වාමින් වහන්සේගේ වචනේ ඔබට මට පවසනවා. ඉතින් දාවිඩ් යාච්ඡා කරන්නේ යාච්ඡාව පිළියෙල කරලා තියලා තමයි දෙවියන් වහන්සේ එනකොට දෙවියන් වහන්සේට බාර දෙන්නේ. ඉතින් යාච්ඡාව තුළ දෙවියන් වහන්සේ කැමති දේත් අන්තර්ගතයි කියලා අද ස්වාමීන් වහන්සේ ඔබට මට කිව්වා. ඉතින් එහෙනම් අද දවසේත් සමිඳුන් ඔබට අනාරුක පණවිඩයක් දුන්නා. ඔබේ යාච්ඡාවට ස්වාමීන් වහන්සේ කැමති දේ අන්තර්ගත කරන්න වගේම නැගිටපු ගමන් දන ගහන්නේ නැතුව ස්වාමීන් වහන්සේට යාච්ඡාවක් පිළියෙල කරලා උන්වහන්සේගේ පූජාසනයට අරගෙන එන්න කියලා අද දවසේත් ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරනවා. ඉතින් අදත් සමිඳුන්ගේ වචනයට ආදරෙන් කන් දුන්නු ඔබ සියලු දෙනාටම ස්වාමින් වහන්සේ තුල ආශිර්වාද පතනවාම ජේසුස් පිටයි හැම දිනාටම